right අද අපි බලන්න යන්නේ කොහොමද පීඩන කලාප සටහනක් හරියටම ඇඳගන්නේ කියලා. පීඩන කලාප සටහනක් අදිනකොට අපිට දත්ත ලබා දෙනවා සංයුක්ත වාෂ්ප පීඩන ලබා දෙන්න ඕන ඒ අපි මොකක් හරි සලකන ලද සංඝටක දෙකේ. අපි ගමු මෙන්න මෙහෙම අපි හිතමු අපිට දීලා තියෙනවා A සහ B කියලා වර්ග දෙකක්. A සහ B කියලා වර්ග දෙකක් දීලා තියෙනවා. අපි ගමු නිකමට මම නිකන් අගයන් ටිකක් ගන්නම්. P0 A අපි ගමු ඒ වල සංයුක්ත වාෂ්ප පීඩනය නිකන් 2.10 4යි පැස්කල් කියලා. P0 B ගමු 5.10 4යි පැස්කල් කියලා. ඒතර ඕව තමයි දැන් මේකේ සාමාන්‍යයෙන් නිකන් කලාප සටහනක් අදින්න නැතුව නිකන් ප්‍රස්තාරයක් යනකොට එහෙම මෙන්න මේ විදිහට නෙන්නේ. මෙතන එනවා මෙතන P කියලා නේ දාන්නේ අපි පීඩනය කියලා දැම්මා. අපි ඒකකට දාන්න ඕනේ මෙතන පැස්කල් කියලා නේ. මෙතන පැස්කල් කියලා දාන්න. මෙතන පැස්කල් කියලා දාන්න. ඔහොම නෙන්නේ. එතන මෙතන 1 මෙතන 1යි මෙතන බිඳුවයි. එහෙනම් ළමයි මෙතන දැන් මෙන්න මෙතන A වල සංයුතිය මවුල භාගය 1යි. A වල මෙතන එනකොට A වල මවුල භාගය 1ක් වෙනවා. හරිද? A වල මවුල භාගය 1ක් වෙනවා කියන එකේ තේරුම තමයි සංශුද්ධ A මෙතන තියෙන්නේ. මෙතන තියෙන සංශුද්ධ A මෙතන තියෙන සංශුද්ධ B. සංශුද්ධ A වල වාෂ්ප පීඩනය 2යි. සංශුද්ධ A වල වාෂ්ප පීඩනය 2.10 4යි. එහෙනම් මෙතන තියෙන්නේ 2.10 4 කියන අවස්ථාව. හරිද? ඒකේ අඩු පීඩනය මෙතන B ගේ වැඩි පීඩනය. ඔයාලට කොහෙම දෙයිද දන්නේ ඒක අවස්ථාව බලලා ගන්න. මෙතන 5යි 10යි 4යි කියන අවස්ථාව තියෙන්නේ. එහෙනම් හැමතිස්සෙම මතක තියාගන්න කලාප සටහනක් අඳිනකොට මෙන්න මේ රේඛාව මෙන්න මෙහෙම යාවෙනවා. අපි සාමාන්‍යයෙන් ඇඳ රේඛාව ඔය විදිහටමයි එන්නේ. හරිද? දැන් මේක ඉතින් දාගන්න ඕන දශම ස්ථාන වලින් හරි. මේක 0.5යි. ආසන්න වශයෙන් ගන්න මේ රූපය දැන් ඔයාලා හරියටම මේක දාගෙන ඔයාලා මෙතන සෙන්ටිමීටර් 10ක් හරි අරගෙන ලස්සන ඇඳලා බලන්න ගානට නියමෙටම කලාප සටහන එනවා. දැන් අපි මේකේ තැන් දෙකක් තෝරගන්නවා. කලාප සටහන අඳින්න අපිට ලේසි මෙන්න මෙහෙම තැන් දෙකක් මම ගන්නම් මෙතන L1 කියලා මේ තියෙන්නේ මේ පැත්ත ද්‍රවයනේ. කලාප සටහන වල මේ පැත්ත තමයි ද්‍රවය තියෙන්නේ. මේ පැත්තේ වාෂ්ප තියෙන්නේ. එහෙනම් මම ගන්නම් මෙතන L1 කියලා තැනකුයි මෙතන L2 කියලා තැනකුයි. හරිද? මේ L1 කියන තැන මම ගන්නම් L1 ගේ සංයුතිය 0.2යි කියලා. ද්‍රව කලාප සංයුතිය මේ ද්‍රව කලාප L කියන්නේ ද්‍රවයනේ. මෙතන මම L2 කියන අවස්ථාවට ද්‍රව කලාප සංයුතිය ගන්න 0.8යි කියලා. මොකද තැන් දෙකක් ගත්තම. හරිද? x a ගේ මවුල භාගය මෙතන 0.2යි මෙතන 0.8යි. ක්ලියර් වෙන්න ඔහොම මම තැන් දෙකක් ගත්තා. හරිද? දැන් ඔන්න ඔය තැන් දෙකේ හොයන්න ඕන අපි වාෂ්ප කලාපේ තියෙන මවුල භාග. දැන් අපිට මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. එකක් AB කියලා මිශ්‍රණයක් තියෙනවා. මෙතන A වල මවුල භාගය 0.2යි B වල මවුල භාගය 0.8යි. ඒක පළවෙනි කේස් එක. මේක පළවෙනි කේස් එක. මේක දැන් මෙහෙම සංතෘප්ත වෙලා තියෙන්නේ. දෙවෙනි කේස් එක තියෙනවා. මොකද්ද? AB මිශ්‍රණේ හරියම ඉන්නවා. හරිද? මේක දෙවෙනි එක. දැන් A ගේ මවුල භාගය 0.8ක් වෙලා මෙන්න මේ අවස්ථාවට. B ගේ මවුල භාගය 0.2ක් වෙලා. මම ලේසි වෙන මෙහෙම 0.8යි 0.2යි ගත්තා. ඒක ඕනම එකක් දෙන්න පුළුවන් විභාගෙදි. 0.7 0.3 ගගා ඔහොම දෙනවා. මම මේ සාධාරණ අවස්ථා දෙකක් ගත්තා. හරිද? මොකක් හරි අවස්ථා දෙකක්. සාධාරණම කියලා කියන්නේ බෑ. සංඛ්‍යාත්මකව ගත්තනේ. පොඩි අසාධාරණකමකුත් තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම අවස්ථා දෙකක් අරගෙන අපි මේකෙදි ඔයාලට මතකෙට එන්න ඕන මෙන්න මේ වාෂ්ප කලාපේ අපි ගත්තොත් ඒ වල මවුල භාගය YA කියලා. හරිද? YA කියන්නේ YA සමානයි PA බෙදීම P total. PA බෙදීම P total. මේ YA ට සමහරලාට මේ YA කියලා කියන්නේ නැතුව මෙන්න මේවත් කියනවා. YA ට XAG කියලා කියනවා. හරිද? XAG කියලා කියනවා. ඔය කොහොම කිව්වත් කමන්නේ. එහෙනම් අපිට මේක දාන්න ඕනේ. එහෙනම් PA කියන්නේ P not A XA බෙදීම P not A XA
ධන p not b xb. මේක හරි සරල වැඩක් මේ කරන්නේ හරිද? මේ අවස්ථා දෙකට ගණන් හදලා කලාප කරනවා දීලා යන්නේ. p not a කීයද? අපි p not a දන්නවා. p not a 2.10 4යි. 2.10 4යි x a දශම 2යි. ඊට පස්සේ මෙතනත් ඒකමයි එන්නේ 2.10 4 වතාවක් 0.2 ධන. හරිද? මෙහෙම එන්නේ සුළු කිරීම. මම මේක පුළුවන් තරම් එකම තැන කරන්න හදන්නේ. ඒක ලේසි වෙන්න වැඩි. මෙතෙන් දෙනවා p not b 5යි. 5යි 10යි 4 වතාවක් 0.8. කොහොම එන්නේ? බලමු මේක සුළු කරලා. මේක සුළු මේ 10 අතර බල ටික ඔක්කොම කපලා යනවා. 10 අතර 10 අතර 10 අතර කපලා යනවා. උඩින් එනවා 0.4යි කියලා. මෙතන 0.4යි 5ක් 8 40යි. 40යි කියන්නේ මෙනම් යට 4.4යි උඩ 0.4යි. එහෙනම් 0.48 හරිද? 0.48 කියලා එන්නේ උන්. අපි ඒ කැල්ලේ ගහලා බලනවා මං හරි. ඔයාලා ඉතින් ලඝු හරි මොනවා හරි දාලා හදන්න ඕනේ ඉතින් විභාගෙදී. 0.4 බෙදීම 0.4 බෙදීම 4.4 0.09යි බිඳුවක් එන්නේ. මේක සුළු කරපුවාම එනවා 0.09ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේක අපිට ලියන්න පුළුවන් නිකන් 0.1ක් වගේ. හරිද? අපි ඔක හදාගමු පස්සේ ලකුණු කරමු. හරි? ඔක හදාගෙන පස්සේ ලකුණු කරමු. දැන් අපි බලමු මේ පළවෙනි අවස්ථාවටනේ දෙවෙනි අවස්ථාවට. මම දෙවෙනි අවස්ථාව මෙහෙ පැත්තෙන් හදන්නම්. ya සමානයි a සමීකරණය දා pa යට p dot එක. දැන් මවුල භාග විතරයි වෙනස් වෙන්නේ. හරිද? මවුල භාග විතරයි වෙනස් වෙන්නේ. හරි? කොහොමද එන්නේ එතකොට? pa p not a x a මේ සමීකරණය මම ආයෙ ලියන්න යන්නේ නැහැ ඊට පස්සේ වගේද? හරිද? ඔයාලට මේ එකම සටහනේ පේන්න ඕන හින්දා තමයි මම මෙහෙම අඳින්නේ. හරි? p not a නේ. p not a 2.10 4යි. x a දැන් 0.8. x a දැන් 0.8. ඉතල 0.2 නේ. ධන p not b 5.10 4යි. 5.10 4යි. හරිද? හරි පේන්න කියනවා වගේ. පොඩ්ඩක් අවුල් යනවා. මේක 2.10 4 වතාවක් 0.8 ධන 5.10 4 වතාවක් 0.2. sorry ආමෙද එහෙම ඉන්නේ නැහැ වැරදුනානේ. ඒක උඩට එන කැලේ. 2.10 4 වතාවක් 0.8 බෙදීම 2.10 4 වතාවක් 0.8 ධන 5.10 4 වතාවක් 0.2. ඕමම එන්නේ. මේක සුළු කරලා ගන්නයි තියෙන්නේ. බලන්නකො එන්නේ කොහොමද කියලා උඩට. මේක සුළු වෙච්චාම කොහොමද එන්නේ? මේ සුළු කරලා දාන්න තියෙන්නේ. පොඩි වැඩක් තියෙන්නේ. 2යි අතන 10 අතර ටික කපලා දාන්න. උඩ එනවා 1.6ක්. මෙතන එනවා 1.6යි 1.6ට 2.6 එන්නේ බලන්න. 1.6ට 2.6 එන්නේ. 1.6 බෙදීම 2.6. උත්තරේ 0.6යි 1යි කියලා එනවා. අපි 6යි කියලා ගමු. 0.6යි කියලා ගමු. ඔන්න අපි අවස්ථා දෙකට මවුල භාග හොයාගන්න. මෙතන 0.6යි මෙතන 0.1යි. අපි දැන් ඕම ඔය අවස්ථා දෙක ලකුණු කරගත්තා නම් හරි. මේකෙදි හැමතිස්සෙම මතක තියාගන්න උෂ්ණත්ව කලාප සටහනකට හරි පීඩන කලාප සටහනකදී හරි ඔය දෙකේ කෝකදී වුණත් සම්බන්ධලිතතා නිරූපණය කරන්නේ තිරස්තිරකින්. හොඳට මතක තියාගන්න උෂ්ණත්ව කලාප සටහනක වුණත් පීඩන කලාප සටහනක වුණත් මෙන්න මේ සම්බන්ධලිතතාවය ලකුණු කරන්නේ මෙන්න මේ වගේ තිරස්තිරකින්. දැන් බලන්නකො මම L1 කියන අවස්ථාවේ. එතකොට L1 කියන අවස්ථාවේ අපි අඳිනවා මෙන්න මෙහෙම තිරස් රේඛාවක්. තිරස් රේඛාවක් යනදාම මේ පැත්තෙන් තමයි හැමතිස්සෙම මාස් වෙන්නේ. L1 අවස්ථාවේ අපිට ඇවිල්ලා තියෙනවා 0.1යි. වාෂ්ප කලාපේ මවුල භාග 0.1යි. මෙන්න මෙහෙන් තමයි එහෙනම් මේ 0.1 කියන්නේ මෙන්න මේ හරියනේ. මෙන්න මෙතන තමයි යාගේ වාෂ්ප කලාපේ තියෙන්නේ. මෙන්න මෙතනයි V1 තියෙන්නේ. ඒ වගේම
L2 කියන අවස්ථාවේ එහෙනම් මෙන්න මෙතන මම ගත්තා මේ V1 එතන V1 කීයද එතන අගය මම මේ නිල් පාටින් දාන්නේ වාෂ්ප කලාපය 0.1 හරිද එතකොට මෙතන මම මේක ආයෙ වෙනම ලොකු කරලා ඇඳලා පෙන්නන්නම් මේකේ අගයන් ටික දාලා මේ දැන් සුළු කිරීමත් එක්ක තියෙනවා මම ආයෙ වෙනම මේ අගයන් ටික වෙනම මාක් කරගන්න හරි මෙතන එනවා 0.1 ආව මෙතන දෙවෙනි අවස්ථාවට ආව 0.8 දී 0.6ක් එන්නේ නිකන් 0.6 කියන්නේ මෙන්න මේ හරිය වගේ නේද තේරෙනවද නේ මෙන්න මේකෙදි මෙන්න මේ හරියෙන් එන්නේ 0.6 දී හරි මේ මෙතන තියෙන ඔන්න දැන් අපි දන්නවා ඒක තමයි V2 ඕක කලාප සරහ නැද්ද හැමතිස්සෙම මතක තියාගන්න පීඩන කලාප සරහනක හරිද මේක මම මේ ටික ලොකු කරලා ඇඳලා දෙන්නම් මෙන්න මේ ඔන්න ඔහමයි කලාප සරහන එන්නේ හරි දලව අවබෝධ කරගන්න මම මෙන්නම ඇඳලා දෙන්නම් ඕක හරි ඔන්න ඔතෙන්ට ගන්න හොඳට අවබෝධ කරගන්න මොකක්ද උනේ කියන කතාව අපි මේ රේඛාව මත ඕනෑම විභාගෙට දෙනවා මොනවා හරි මේ ද්‍රව්‍ය පැත්තෙන් එන මවුල භාග දෙකක් හරි නැත්නම් මවුල සංඛ්‍යා හරි ඒතර මේ මවුල සංඛ්‍යාවට දාලා වාෂ්ප කලාපයේ මවුල භාග හොයාගන්න මෙන්න වාෂ්ප කලාපයේ මවුල හොයන විදිහ මවුල භාගය හොයන විදිහ කොහොමද දෙන්නේ වාෂ්ප කලාපයේ මවුල භාගයේ YA කියලා ගත්තොත් YA සමානයි ඒගේ පීඩනය බෙදීම හරි ඒකේ පීඩනය බෙදීම මුළු පීඩනය ඒකේ පීඩනය බෙදීම මුළු පීඩනය එහෙමයි ගන්නෙ හරි එතකොට අවස්ථා දෙකකට ගත්තා එහෙනම් මම මේ පැත්තෙන් මේක ආයෙ මකලා දාගන්නම් දැන් මේක හොඳට ඔලුවට ගියානේ මේ අගයන් දාගන්නවා මේ ප්‍රස්තාරේ මකන්නම් පොඩ්ඩක් හරි මේ ප්‍රස්තාරේ මකන්නම් අපිට පළවෙනි අවස්ථාවේදී එනවා x 1.2දී y1 එනවා මම y1 කියලා ගන්නම් 0.1දී දෙකේදී 0.1ක් ආවා 0.9 කියන්නේ 0.1යි කියලා ගත්තනේ දෙවෙනි අවස්ථාවේදී x2 කියලා ගත්තොත් 0.8දී y2 එනවා 0.6 මෙන්න මේක හොඳට විචාර කරලා මේක ඇඳගත්තා හරි ඔන්න බලන්න කොහොමද අඳින්නේ දැන් මෙන්න මේවා එකක් කොහොමද අඳින්නේ කියලා ගත්තොත් දැන් අගයන් ටික හොයාගෙන තියෙන්නේ right මේක ටික හොඳ ලස්සනට පරිමාණයක රැඳ ගන්න. එතකොට ලේසි වලට ලස්සනට පරිමාණයක රැඳ ගන්න. මෙහෙම තියෙනවා මෙතන දාන්න ඕන p කියලා අර චූටි දැන්දාම අමාරුනේ හොඳට පැහැදිලි වෙන ගන්න පැස්කල් මෙතන පැස්කල් මෙතන පැස්කල් හරිද xa කොහොමද තිබුණේ මෙතන 1යි මෙතන බිංදුවයි හරි ඔන්න ඔහමයි දෙන්න මේ ලොකෝට අඳින්න යන්නේ ඒ වල මවුල භාගය එකක් වෙච්ච තැන සංශුද්ධ a ඉන්නවා ඒ වල මවුල භාගය එකක් වෙච්ච තැන සංශුද්ධ a ඉන්නවා එහෙනම් එයාගේ 2.10 5යි පැස්කල් 10 4යි 2.10 4යි පැස්කල් ආයෙ මෙතන පැස්කල් දාන්න ආයෙ මෙතන පැස්කල් දාන්නේ හරි එක තැනක විතරයි දාන්නේ මෙතන 5යි 10යි 4යි පැස්කල් ඔහොම දාගෙන මෙතන අඩි රූල තියලා මෙහෙම යා කරන්න ද්‍රව රේඛාව ලකුණු කරන්නේ අනිවාර්යෙන්ම මෙන්න මේ පීඩන කලාප සරණක මේක අඩි රූල තියලා අදින්න ඕනේ දැන් මම යන්නම් පොඩක් ඇදලා ඉච්චර නෑ ගන්නට ආවනේ රයිට් ඔන්නම ආවා ඕක අඩි රූල තියලා ගන්න දැන් අපි තෝරගත්ත x1 x1.2 මෙහෙම තියෙන්නේ මේක බෙදපුවා මෙහෙම 5යි මෙතන 0.5යි මෙතන හරි නේද හරි වගේ මොහොම ආගෙන ටිකක් දාගත්තා දැන් තේරෙනවනේ අපිට හරියටම x1.2 දී මේ කියන්නේ මෙන්න මෙතන 0.2 දී x මේ කියන්නේ මෙහි L මේ ද්‍රව මේ වාෂ්ප. ඒතර මේ තියෙන්නේ
ද්‍රවයට අදාළ රේඛාව. මේ තියෙන ද්‍රවයට අදාළ රේඛාව හරියටම 0.2කින් ඉහළට යන්න ඕන. මම 0.2කින් ඉහළට යනවා. අඩිවල තියලා මේ වදින්න. මෙන්න මෙතන තමයි ඔය L1 කියන අවස්ථාව ඉන්නේ. L1 කියන අවස්ථාව ඊට පස්සේ ආය අපිට තියෙන 0.8 දී. මෙතන තමයි 0.8. එතනින් ආවා. ඔතන තමයි L2 කියන අවස්ථාව. හරිද ළමයි? මෙන්න මේ අවස්ථා දෙක හොයාගෙන හරිද? ගාන හැදුවයින් පස්සේ මෙන්න මේක තිරක් අඳින්න හැමදේම. ඔහොම තිරක් ඇඳගෙන L1දී V1 L1දී වාෂ්පය Y1 0.1යි. හරියට මෙන්න මෙතන එනවා 0.1දී. මොහොම 0.1දී එනවා. ඒවා අඩිවල තිර අදින්න. වැඩ වෙනවනේ. ඔහොමයි ඉන්නේ. පැහැදිලි? ඊට පස්සේ මේන් එහෙනම් මේන් තමයි V1 දින පොයින්ට් එක. ඊට පස්සේ ආයෙ L2 දින ගන්නවා. L2 දින ගන්නවා. L2 දී එනවා 0.6ක්. මෙන්න මෙතන තමයි ඒක එන්නේ. ඔයාලා මේ හරිය ලස්සන පරිමාණයකට ගත්තොත් හොඳ ලස්සන ප්‍රස්තාරයක් එනවා. මෙතන තමයි V2 තියෙන්නේ. එහෙනම් මේක වක්‍රාකාරව අදින්න ඕනේ. ඉන්න මේ. මේ මෙහෙම ඇඳනම් ලස්සනට කලාප කරලා එනවා. මෙතන ද්‍රවය, මෙතන වාෂ්පය, මෙතන ද්‍රව වාෂ්ප සමතුලිතතාවය. ඔන්න ඔකට කියනවා පීඩන කලාප සරණක් කියලා. ඔන්න ඕක තමයි අඳින නියම විදිය. මෙන්න මේක තමයි නියමෙටම ඇඳ ගන්න විදිය. උෂ්ණත කලාප සරණ මීටර සෑහෙන වෙනස් වෙන අඳින විදිය. හරි? මොකද මේ එක උෂ්ණත්වයක නේ ඒක මොකද විවිධ උෂ්ණත්වවලදී නේ අඳින්නේ. ඒකත් මම පස්සේ දාලා වෙනම පැහැදිලි කරන්නම්. මේක මෙන්න මේ විදිහටයි ඇඳගන්නේ.